Hello lamai. Welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ අපි කරපු පළවෙනි අවුරුදු උත්සවය. අපි අවුරුදු උත්සවය කරේ මයි පළවෙනිදා ළමයි. ඒ වුණාට ඉතින් අපි සති දෙකකට විතර කලින් ඉඳලාම ඩෙකොරේෂන් වැඩ කරන්න පටන් ගත්තා. උදේට ලෙක්චර්ස් තියෙන නිසා හවස ඇවිල්ලා අපිට රෑ වෙනකම් ඉතින් ඒ වැඩ ටික කරන්න ඕන. හැමෝම එකතු වෙලා හරිම ආසාවෙන් කරන ඉවෙන්ට් එකක් තමයි අවුරුදු උත්සවය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඉතින් අපේ ෆැකල්ටි එකේ නම් මාස දෙකකට සැරයක් වගේ අනිවාර්යෙන් අපිට ඉවෙන්ට් එකක් එනවමයි. ඉතින් මේ හැම ඉවෙන්ට් එකක්ම මට පුළුවන් විදිහට මම ඔයගොල්ලන්ට අරගෙන එන්නම්කෝ. ඔන්න ඉතින් අපි කොහොම හරි පොල්ලතු වියන්නත් ඉගෙන ගත්තා. මේ ඔයාලා දැක්කේ අවුරුදු උත්සවයට කලින් දවසේ රෑ. ඔන්න ඉතින් අද අපි උදේම නැගිටලා ලෑස්ති වුණ අවුරුදු උත්සවයට යන්න. උදේම අපිට ඩාන්ස් එකක් තිබුණා. ඒක නිසා ඉතින් අපි ලෑස්ති වෙලා හැමෝම ග්‍රවුන්ඩ් එකට ගියා. අවුරුදු උත්සවයේ තියෙන තැනට බලන්න ඉතින් අපේ ළමයින්ගේ තියෙන ලස්සන බලන්නකෝ ළමයි කලින් දවසේ රෑයි අද උදේ බලනකොට සෑහෙන වෙනසක් කරලා තියෙනවා ළමයි ටික එකතු වෙලා. ඔය පේනවා නේද අපේ ළමයි හරියම සතුටින් තමයි ඉන්නේ අද. ඉතින් අද අපි විතරක් නෙමෙයි අපේ සීනියර් බැචස් වල අයියලා අක්කලා පවා ගොඩක් ඇවිල්ලා හිටියා අවුරුදු උත්සවයට. ඔයාලා කලින් දැක්ක නේද අපි එකතු වෙලා පොල්ලතු වෙනවා. ඉතින් අපි පොල්ලතු වෙව්වේ ගැමි ගෙදරට. දැන් මේ කරන්නේ ගැමි ගෙදර කිරි උතරන එක. අපි ඉතින් අවුරුදු උත්සවය පටන් ගන්න කලින් කරන්න පුළුවන් චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම වගේ කරා. අනේ බලන්න ඉතින් ලස්සනට කිරි උතරන හැටි හරියම සතුටක් තමයි දැනෙන්නේ ඒක දැක්කාම. ඔන්න ඉතින් කිරි ඉතුරුවට පස්සේ අපේ ඩාන්ස් එක තමයි තිබුණේ. మట్టి బొమ్మల అల్లి బిల్లి వెన్న పాలనుగలా దేవుడే పంపగా
අපේ ඩාන්ස් එක ඉවර වුණේ. මම ඔයගොල්ලන්ට ඩාන්ස් එකේ ඩියුරේෂන් එක දැම්ම වැඩිද මන්දා. ඒ වුණාට කලින් ඉවෙන්ට් එකේ අපේ ඩාන්ස් එක ගොඩක් ගෑනු ළමයි ඉල්ලලා තිබුණා. ඉතින් ඒකින්ද මට හිතුණා මේ පාරේ ඩාන්ස් එක චුට්ටක් ඕගොල්ලන්ට බලන්න දෙනවා කියලා. ඉතින් ඔය විදිහට තමයි අපේ අවුරුදු උත්සවය පටන් ගත්තේ. දැන් මේ යන්නේ බැලුම් පිපිරවීමේ තරගය. ඊට පස්සේ අපේ ඇකඩමික් යන නන් ඇකඩමික් ස්ටාෆ් එකට සංගීත තොප්පි තරගය තිබුණා. ඔව් අපේ හැමදාම කීරේ ජීවිත තරගයේ අන්තිම මොහොත උද්වේගකර මොහොතේ වැඩි වෙලාවක් යමු ඒ සතුන් මේක පොඩ්ඩක් යමු මුනේ ඔව් කට්ටිය මේ සතුවද කට්ටියගේ ඔන්න ඉතින් ඊට පස්සේ අපි යමු අපේ හැමෝම ආසාවෙන් බලන කඹෑරීමේ තරගයට. අපේ බැච් එකේ තමයි ඉතින් වැඩිපුරම ළමයි හිටියේ. මොකද ඉතින් සීනියර් අක්කලා අයියලාට ගොඩක් වැඩ තියෙන හින්දා ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියේ නැහැ. කීප දෙනයි හිටියේ. ඉතින් අපි ඒගොල්ලන්ට චියර් කරලා අපේ ළමයින්ට චියර් කරා. ඉතින් ඒක මම කියන්නම් අපි අපේ මෙඩිකල් ෆැකල්ටි එකේ 8 වෙනි බැච් එක. කොහොම හරි ඉතින් පළවෙනි කඹෑරීමේ තරගෙන් අපේ බැච් එකේ පිරිමි ළමයි ටික තමයි වින් කරේ. ඔයාලට හිතාගන්න පුළුවන්ද ළමයි මට තිබුණු ආසාවට මමත් ගියා කියන්නකෝ කඹ අදින්න. මොනා නැතත් ඉතින් වැරදි ටෙක්නික් එකකට කඹේ ඇදලා මට කොන්දේ අමාරු වෙන හොඳට හැදුනා. මම නම් කියන්නේ ළමයි ඔයාලත් ඔය අස්සට වෙලා ඉන්නේ නැතුව කවදාවත් ගිහිල්ලා ඉන්න දේවල් වලට ඉදිරිපත් වෙලා බලන්න. ඒකේ අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඇත්තමයි මේක බලද්දි තමයි පේන්නේ අපේ ළමයි අපිට කොච්චර සපෝට් කරාද ඒ වෙලාවේ කියලා. අපි ඉතින් එදා දවසේ තිබුණු ඔක්කොම තරඟ වලට පුළුවන් විදියට සහභාගී වුණා. ඉතින් මේ තියෙන තවත් ඒ වගේ තරඟයක් බෝතලයට වතුර පිරවීමේ තරඟය. ඔන්න ඉතින් ඊළඟට තමයි හොඳ වැඩේ වුණේ ළමයි. අන්ධයාට කිරි කැවීමේ තරඟය. ඔයගොල්ලෝ කවදා හරි දැකලා තියෙනවද අන්ධයා දුවනවා? ඔන්න බලන්නකෝ. එහෙම තමයි ඉතින් පළවෙනි වතාවට කිරි කවනකොට ඔය වගේ අත්තරදීම් සිද්ධ වෙනවා නේද ළමයි. ඊට පස්සේ ඉතින් තිබුණු අමාරු ඔක්කොම පැත්තකට දාලා මම ගියා අපේ සෙකන්ඩ් ඩාන්ස් එක තිරතන්ට. ඔන්න ඉතින් ඊට පස්සේ අවුරුදු උත්සවයක තියෙන හරිම ලස්සන ඉවෙන්ට් එකක් තමයි පැණි බඹර කියලා කියන්නේ. ඉතින් අපේ නම් මං හිතන්නේ වට 10ක් හරි 8ක් හරි තමයි කැරකෙන්න තිබ්බේ.
කොහොම හරි ඔය විදිහට අපේ අවුරුදු උත්සවයේ අවසාන ඉවෙන්ට් එකට ආවා. අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරඟේ. අපේ අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා කුමරිය තේරුවේ හරිම වෙනස් විදිහකට. කවුරුත්ම අවුරුදු කුමරා කුමරියකට නම දාලා තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා අනවුන්ස් කරන අයියා කට්ටිය පිරිමි ළමයින්ගේ නම් අහලා ගෑනු ළමයින්ගේ නම් ඉදිරිපත් කරා. ගෑනු ළමයින්ගේ පිරිමි ළමයින්ගේ නම් අහලා පිරිමි ළමයින්ගේ නම් ඉදිරිපත් කරා. ඉතින් ඒ විදිහට තමයි අපේ අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරඟය පැවැත්වුනේ. තරඟට සහභාගී වුණේ යාළුවොත් කිව්වා යන්න කියලා මටත් ආසාවක් තිබුණා අවුරුදු කුමාරිය කියන්නේ. ඉතින් කොහොම හරි ආයෙ විදියට තමයි අද දවසේ ඉවරනේ. ඉස්සරහට මේ වගේ ඉවෙන්ට්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් නම් මාව subscribe කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. bye bye ළමයි. thanks for watching.